Hi ළමයි welcome to back my YouTube channel. ඉතින් අද මම ඔයාලත් එක්ක බෙදා ගන්න වීඩියෝ එක තමයි වෙසක් එකට වෙසක් කූඩුව හදපු හැටි. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න බලමු කොහොමද මම වෙසක් කූඩුව හැදුවේ කියලා. ඉතින් ඉස්සෙල්ලාම අපි සවුකොළ එහෙම ගෙනල්ලා වැඩේ පටන් ගන්න තමයි දැන් හදන්නේ. ඉතින් මම අද වෙනස් විදිහකට තමයි හදන්න ඉතින් ඉන්නේ. ඔයාලා ගොඩක් දැකලා ඇති වීඩියෝස් වල දැන් හදනවා වෙසක් කූඩුවට නෙළුම් මලක් අලවනවා. ඉතින් අන්නේ නෙළුම් මල හදන්න තමයි දැන් මේ හදන්නේ. ඉතින් මම තනියම නෙමේ අද අපේ මල්ලිත් එක්ක එකතු වෙලා තමයි මම වෙසක් කූඩුව හදන්නේ. ඉතින් මම වෙසක් කූඩුවයි එයා වෙසක් කූඩුවයි අපි දෙන්නම එකතු වෙලා වෙසක් කූඩුව හදන්නේ. ඉතින් දැන් මේ රවුම් කපා ගන්නවා. රවුම් 4ක් ඕනේ වෙනවා. අර කොටු 4ට තමයි මේ නෙළුම් මල සෙට් කරන්නේ. ඉතින් ඒකින්ද ඉස්සෙල්ලා මේ A4 කොලයක අපිට ඕන ප්‍රමාණයට රවුම් තමයි කපා ගන්නෙ. ඉතින් දැන් ඕන රවුම් 4 ඇඳගෙන ඒ 4 දැන් කපා ගන්න තමයි මේ හදන්නේ. ඉතින් ඒ 4 කපලා අයින් කර ගන්නවා. තව වෙසක් කූඩුව ඇලෙව්වේ මුකුත් කරේ නෑ. ඉස්සෙල්ලාම අපි දෙන්න කරන්නේ ඕන කරන අනිත් දේවල් හදලා තියාගන්න එක. එතකොට එකපාරම වෙසක් කූඩුව අලවලා ඉවර කරන්න පුළුවන් හින්දා. ඉතින් කූඩුවට සෙට් වෙන ප්‍රමාණයට ඕන කරන රවුම් 4 දැන් කපාගෙන ඉවරයි. දැන් බලමු ඊගාවට මොකද්ද කරන්න තියෙන්නේ කියලා. ඉතින් දැන් හදන්නේ නෙළුම් මල හදන්න ඕන කරන පෙති ටික කපා ගන්න තමයි මේ හදන්නේ. පෙති අපි අතින් තමයි හදන්න ඕනේ. ඉතින් ඒකට ඕන ප්‍රමාණයට සවුකොලේ නමලා ඊට පස්සේ ඕන කරන කොටු ගාන කපා ගන්න තමයි දැන් මේ හදන්නේ. ඉතින් අපේ මල්ලි ටිකක් ලැජ්ජකාරයා. ඉතින් එයා වීඩියෝ එකට එන්නත් බෑ කිව්වා. අන්තිමේ චුට්ට හිමින් සැරේ ඔන්න වීඩියෝ එකට ඉතින් පේන්නම ආවා එයා. ඉතින් එයයි මායි දෙන්න අපි දෙන්න එකතු වෙලා තමයි අද වෙසක් කූඩුව හදන්නේ. ඉතින් දැන් මේ ඕන ප්‍රමාණයට කොටු ටික කපා ගන්න එක තමයි මම කරන්නේ. මම කොටු කපා ගන්න ප්‍රමාණයක් නෑ. මම කොටු කපා ගන්නේ මට හිතෙන ප්‍රමාණයට තමයි මම කොටු කපා ගන්න මෙතෙන්දී. ඉතින් ඊට පස්සේ දැන් අපි ඕන කොටු ටික කපාගෙන දැන් තියෙන්නේ පෙත්ත හදාගන්න. පෙත්ත උඩින් මැදින් පොඩ්ඩක් මැදට වෙන්න උඩ පොඩ්ඩක් මැදට වෙන්න අල්ලගෙන දෙපැත්තෙන්ම රැලි කරලා එකට එකතු කරලා එතන පොඩ්ඩක් මේ කරකව ගන්න එක තමයි කරන්නේ. පොඩ්ඩක් තද වෙන්න. ඒකල පොඩ්ඩක් අර පෙත්තේ මේ එකට ගොටු වෙලා වගේ තියෙන තැන් පොඩ්ඩක් දිග අර ගන්න එක තමයි කරන්නේ. ඉතින් එහෙම මම කපාගත්ත කොළ වලින් පෙති ටික ඔක්කොම හදා ගන්නවා. ඉතින් දැන් තියෙන්නේ හදාගත්ත පෙති ටික අපි කලින් කපාගත්ත රවුම් 4 පිළිවෙලට අලව ගන්න එක. ඉතින් ගම් දාලා මම ඒක පිළිවෙලට අලව ගත්තා. මූණේ රියැක්ෂන් ගැන හිතන්න එපා ළමයි. බැරෑරුම් වැඩක් කරද්දී එහෙම තමයි. ඉතින් ඔය තියෙන්නේ අලව ගත්තට පස්සේ අපි ඊට පස්සේ කහපාට A4 කොලයක් අරගෙන ගත්තේ මම නම් ඒකෙන් පොඩිවට මේ අර තීරු වෙන විදිහට කපලා මලේ මැදට ওই විදිහට රේණු ටික අලව ගත්තා. ඉතින් මල් ටික හදාගෙන අන්තිමට ඉවරුනේ ඔන්න ওই විදිහට. ඉතින් නිල් පාටයි රෝස පාටයි තමයි මේ අපි හදාගත්තේ. ඉතින් අන්තිමේ මල්ලට ওই විදිහට තමයි හදලා ඉවර කරගත්තේ. දැන් ඕන කරන ඔක්කොම හදාගෙන තියෙන්නේ. දැන් ඉතින් තියෙන්නේ කූඩුව සම්පූර්ණයෙන් අලව ගන්න. ඉතින් මං කූඩුව අලවන්නේ තනි සුදු පාටින්. මොකද වටේට බීකු එහෙම යනකොට මේ බීකු එහෙම යන්නේ මම නිල් පාටින් ඇලෙව්වේ. ඉතින් ඒක නිසා බීකු යන්නේ නිල් පාටින්. මුළු වෙසක් කූඩුවම ඇලෙව්වේ තනි සුදු පාටින්. ඉතින් ඔන්න ඔහොම තමයි වෙසක් කූඩුව තනි සුදු පාටින් අලවලා ඉවර වුණාම තිබ්බේ. ඉතින් දැන් තියෙන ළමයි බීකු දාන්න මේකට. ඉතින් ඒකට මම පටි කපාගෙන තිබ්බේ කලින්. ඒක වීඩියෝ කරේ නෑ. ඉතින් දැන් මේ පටියකින් එක දිග අරගෙන
බීකු දාන්න තමයි මේ හදන්නේ. බීකු ගොඩක් ළඟ තමයි මම දැම්මේ. මොකද මට හිතුණා එහෙම දැම්මොත් ලස්සන තියෙයි කියලා. හැබැයි ගොඩක් වෙලා ගියා. මොකද මේක මේ පොඩ ගම් දදා මේ ගොඩක් ළඟ රැලි කරන්න ඕන නිසා සම්පූර්ණ කූඩුවටම බීකු දාලා ඉවරුනහම ඔන්න ඔය විදිහට තමයි තිබ්බේ. ඉතින් රැලි ටිකක් කපලා රැලිත් අලවල ඉවර වෙලා දැන් මේ හදන්නේ කොටු 4ට මල් 4 අලව ගන්න. ඉතින් අර A4 කොලයකනේ අපි මේ මල් පිටි කලව ගත්තේ. ඉතින් අන්න A4 කොලයට ගම් දාලා තමයි මේ අලව ගන්නේ කොටුව මැද. රැලි කපා ගන්න එකේ මං වීඩියෝ ගත්තට මේ වීඩියෝ වෙලා නැහැ. ඉතින් ඒක නිසා රැලි අලවන ටිකේ වීඩියෝස් නැහැ. ඉතින් ඔන්න ওই විදිහට මල කොටුවේ මැදට එන විදිහට ගම් ගාලා පරිස්සමට අලව ගන්නවා. මොකද මේ නැත්තම් සවුකොලේ ඉරෙන්න බලනවා. සවුකොල වැඩි හයියක් නැති නිසා. ඉතින් ඇත්තටම මේ අන්තිම වැඩේ තමයි මේ මල් අලවන එක. ඉතින් හරි සතුටක් හිතුණා. මොකද මේ හරි ආසාවෙන් ගොඩාක් වීඩියෝස් වල දැකලා හරිම ආසාවෙන් මේ ගොඩාක් මහන්සි වෙලා තමයි මේක හැදුවේ. ඉතින් එහෙම මහන්සි වෙලා හදපු එකක් ඇත්තටම අවසානයේ මෙහිම ලස්සනට දකින්නකොට මාරම හිතට සතුටක් දැනුණා. ඉතින් ඔන්නෝම තමයි ෆයිනල් ලුක් එක. ඔයාලට මොකද හිතෙන්නේ කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න.